good morning bonjourno ඉතින් ඔන්න අදත් මම ඇවිල්ලා තියෙන්නේ තවත් අලුත් vlog එකකින් තමයි. ඉතින් ඔයාලත් බලන්න ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් වෙනදත් වගේම අද ඉන්නේ ඉතාලියෙම තමයි. නමුත් අද ඉන්නේ ඉතාලියේ තවත් විශේෂ නගරයක. ඉතින් travel කරන කට්ටියට නම් ඉතාලිය කියපහම ටක් ගාලා මතක් වෙන්නේ රෝමය, එතකොට වෙරෝනා, ඉතාලියේ තියෙන වෙනිස්, ඒ වගේම ෆිරෙන්සෙ, ඒ වගේ නගර. ඉතින් ඒ වුණාට මේ නගර ඔක්කොම මැදි කරගෙන තියෙන තවත් විශේෂ නගරයකට තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි ඉතාලියේ බොලොඤ්ඤා නගරය. ඉතින් ඔයාලා බලන්න ඇති ඉතාලියේ බොලොඤ්ඤා නගරේ travel කරන්න හොඳ තැනක්. ලස්සන තැනක් බලන්න දේවල් තියෙනවා. ඉතින් අපි බලමු අද වීඩියෝ එකටම ගිහිල්ලා අද බොලොඤ්ඤා නගරය ඔයාලට බලන්න දෙන්නේ. ඉතින් බොලොඤ්ඤා නගරය ගියපුවාම අපිට බලන්න ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතුවා ඔයගොල්ලන්ට මේක වීඩියෝ දෙකකට ගේන්න. මොකද තනි වීඩියෝ එකකට ගෙනවත් මේ වීඩියෝ එක ගොඩක් දික් කරනවා. ඒ වගේම ඔයාලට බලන්න ගොඩක් බෝරින් වෙනවා. මම දන්නවා ඔයාලගේ කාලේ ගොඩක් ඔයාලට වටිනවා කියලා. ඉතින් මම අද කරන්න හදන්නේ මුලින්ම බොලොඤ්ඤා නගරේ මැද්දෙම තියෙන පියත්සා මජෝරේ කියන ඒ පියත්සා එක වටේට තියෙන අවට තියෙන තැන් ටික ඕගොල්ලන්ට පෙන්වන්න තමයි. ඔයාලට ට්‍රැවල් එකක් යන ගමන් වුණත්, එතකොට වෙන ගමනක් යන ගමන් වුණත් ඔයාලට බොලොඤ්ඤා නගරය නරඹන්න ඕන නම් ඔයාලට ලේසියෙම බොලොඤ්ඤා නගරයේ තියෙන විශේෂ දේවල් බලා ගන්න පුළුවන් තැන තමයි පියත්සා මජෝරේ එක කියන්නේ. ඉතින් ඒකට යන්නත් ඔයාලට කිසිම අපහසුතාවයක් නැහැ. ස්ටේෂන් එක ගාන ඉඳලා තියෙන පාර, ප්‍රධාන පාරක් තියෙනවා ස්ටේෂන් එක ඉස්සරහා, ඔතොස් ස්ටේෂන් එක ඉස්සරහා. ඒ වගේම එතනින් ඒ පාර දිගේ කෙලින්ම ගියපුවාම ඔයගොල්ලන්ට හම්බෙන්නේ පියත්සා මජෝරේ එක. ඉතින් එතෙන්ට ගියපුවාම ඔයාලට පුළුවන් එතන අවට තියෙන දේවල් ඔයාලට බලා ගන්න. ඉතින් මම එතන ගැන තමයි අද වීඩියෝ එකෙන් ගේන්න ලෑස්ති වෙන්නේ. අසිනෙල්ලිද ගරිසෙන්දද? ඔයාලා හිතුවද මම මේ එකවරට කිල්ලෝ දෙන්නෙක් ගැන කියන්න ආවේ කියලා? නෑ. පොඩ්ඩයි ඉන්න. ඔයාලට වැරදුනා. ඉතින් මං අද ඉන්නේ බොලොඤ්ඤා නගරේ. කලින්ම කිව්වා වගේ මං ඉන්නේ බොලොඤ්ඤා නගරේ. ඉතින් බොලොඤ්ඤා නගරේ තියෙන විශේෂම දේ, ඒ කියන්නේ බොලොඤ්ඤා නගරයට එන කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න එන දේ තමයි ඔයාලට මං අද පෙන්වන්න ආවිල්ලා තියෙන්නේ මේ දැන්. ඉතින් මේ තියෙන්නේ මගේ පිටුපස්සෙන් මේ දේ තමයි බොලොඤ්ඤා නගරේ තියෙන දුවෙතෝරි නැත්තම් විශේෂම කුළුණු දෙක තමයි මං ඔයාලට පෙන්වන්න අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බොලොඤ්ඤා නගරේ දුවෙතෝරි කියන කුළුණු දෙක. ඉතින් මේකෙත් ලස්සන ස්ටෝරි එකක් තියෙනවා. ඇත්තටම ඔයාලා හිතන ඇති මේ එක්ක ගාන්ටාර කුළුණක් නැත්තම් බලකොටුවක් මේ වගේ දෙයකට තමයි මේ කුළුණු දෙක හදලා දෙන්නේ කියලා. ඔයාලා විශ්වාස කරනවද ඇත්තටම මේක එහෙම නෙමෙයි කියලා? ඉතින් මේකේ කතාවම මෙහෙම ඔයාලට පටන් ගන්නවා. මේක 1101යි 1119 අතර කාලය තුර තමයි මේ කුළුණු දෙක ඉදිරියලා තියෙන්නේ. ඒතකොට මේ කුළුණු දෙකේ ස්ටෝරි කියන්නේ මේ කාලේ අතර තමයි. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේදී නම් ඔයාලා හිතන්නේ දැන් ඔයාලගේ අපි හිතමු ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් හරි නැත්තම් ටිකක් සල්ලි තියෙන කෙනෙක් කියලා. එයාලගේ බලය පෙන්වන්න එයාලා මොකද්ද කරන්නේ? ඔයාලා හිතන විදිහට හොඳ වාහනයක් ගන්නවා, ලොකු ගෙයක් හදනවා නේ. පොඩි ලොකු ගාඩ් එකක් තියා ගන්නවා. පොඩි ඒ වගේ දෙයක් නේ එයාලා කරන්නේ. ඒ වුණාට මේ ගොල්ලෝ කරලා තියෙන්නේ මේ අසිනෙල්ලි සහ ගරිසෙන්ද කියන්නේ බොලොඤ්ඤා නගරේට වංශවත් පවුල් දෙකක්. ඉතින් මෙයාලා කරලා තියෙන්නේ මේගොල්ලන්ගේ ව්‍යාපාර වෙලා තියෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය. ඒ කියන්නේ ගොඩනැගිලි හදන ඒ වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තමයි මෙයාලගේ ව්‍යාපාර තිබිලා තියෙන්නේ. ඉතින් මෙයාලා කරලා තියෙන්නේ එයාලගේ ඒ කියන්නේ බලය පෙන්වන්න මේ රටේ ජනතාවට, නගරේ ජනතාවට හරි මේ එයාලට බලය පෙන්වන්න හින්දා තමයි මේ කුළුණු දෙක හදලා තියෙන්නේ. ඉතින් මේ උස්සල තියෙන කුළුණ තමයි අසිනෙල්ලි කියලා කියන්නේ. මේක මුල් කාලේ හදනකොට අඩි 70ක් උසර තිබිලා තියෙනවා. ඉතින් පස්සේ කාලේ වෙනකොට මේක අඩි 90ක් වෙනකන් මේ ඉස්තරලා තියෙනවා. ඒ වගේම අනිත් කුළුණ අඩි 60 ගාණක් උස තිබිලා තියෙනවා. දැන් වෙනකොට අඩි 48ක් වෙලා තියෙනවා. හේතුව තමයි මේ කුළුණ ගරා වැටෙන්නත්, මේ කුළුණේ තියෙන පොළව ඉලා බහින්නත් පටන් අරන් තියෙන නිසා මේ වෙනකොට ඒ කුළුණ ගරා වැටෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් 14 වෙනි ශතවර්ෂය වගේ වෙනකොට ඉතින් මේ අසිනෙල්ලි කියන කුළුණ මේ බොලොඤ්ඤා නගරයට පවර අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක හිරගයක් විදිහටත් ඒ වගේම බලකොටුවක් විදිහටත් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ කුළුණ මැද්දෙන්, ඒ කියන්නේ පඩි වෙලක් හයි කරලා අපිට මේ කුළුණ උඩට බලන්න යන්න හැකියාව තියෙනවා. නමුත් 2019න් 2020න් පස්සේ මේකත් නවත්තලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කුළුණු දෙකම සංරක්ෂණය කරන්න අරගෙන තියෙනවා. ඒ වගේම ගරා වැටෙන්න අරගෙන තියෙනවා. ඒ නිසා මේක වහලා මේ දිවල්ට පේන ඇති වට කරලා තියෙන්නේ. ඒ වගේම
මේ කුළුණු දෙකම දැන් ආයේ ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසාම මේ කුළුණු දෙකම වහලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඔයාලට මේ විදිහට පිටින් ඇවිල්ලා බලන්න පුළුවන්. නමුත් කුළුණ ඇතුළට මේ විදිහ යන්න විදියක් නැහැ. ඕකේ ඔන්න එහෙනම් ඉතින් අපි ආවා ඉතාලියේ ඕනමගෙන නගරයක තියෙන ප්‍රධානම ස්ථානයට. ඒ තමයි දූම පල්ලිය කියන තැන. ඉතින් ඔයාලා දන්නවා මිලානෝ දූම පල්ලියම ලෝකෙම ප්‍රසිද්ධයි. ඒකේ තියෙන ආර්ට් ඒ වගේ දේවල් ලෝකෙම ප්‍රසිද්ධයි. ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන්නේ බොලොඤ්ඤා නගරයේ දූම පල්ලියට. මේ තියෙන්නේ ඒ වගේම විශේෂ පල්ලියක්. ඉතින් දූම පල්ලිය කියන්නේ ඒ වගේ ලස්සන තැනක් බොලොඤ්ඤා නගරේ. මෙතනට කියන්නේ පියස්සා මජෝරේ කියලා. මේ ස්ථානයට මෙතන ගොඩක් දේවල් තියෙනවා ඔයාලට සිකුරාද හවසට සෙනසුරාද හවසට වගේම ඉරිද හවසට වගේ මෙතනට આવොත් මෙතන ගොඩක් ඒ කියන්නේ සින්දු කියන කට්ටිය ආටිස්ලා ඒ වගේම සමහර දවස්වල ෆිල්ම්ස් ඔපෙරාස් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ට්‍රැවල් එකක් අතරතුරේදී මෙතනට આવොත් ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට වෙනද පිටස්සේ තියෙන රතු කෝච්චිය. ඉතින් මේකත් විශේෂ දෙයක්. ඉතින් මේක බොලොඤ්ඤා නගරේ පුරාම වගේම බොලොඤ්ඤා නගරේ පිට තියෙන විශේෂ තැන් වලට ඔයාලව එක්කන් යන්න තියෙන රතු කෝච්චිය තමයි. මේකත් ට්‍රැවල් කරන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන ටුවර් එකක්. ඉතින් මං හිතන්නේ යුරෝ 15ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලට ඒක මං හිතනවා පාඩු නෑ ඔයාලට ඒ රයිඩ් එක ගත්තයි කියලා. ඉතින් ඒ වගේම මට මේ පැත්තෙන් ඔයාලට පේන ඇති අතන උඩ පිළිමයක් තියෙනවා. ඉතින් ඒ පිළිමේ ඉන්නේ කවුද? ඔයාලා හිතන විදියට. ඉතින් ඔයාලා දන්නවා මේ අපිට හැම දෙයකටම උදව් වෙන අපි නිතරම අපි පාවිච්චි කරන දෙයක් තමයි කැලෙන්ඩරේ කියන්නේ. ඉතින් මේ කැලෙන්ඩරේ නිර්මාතෘ හැටියට සැලකෙන්නේ 8 වෙනි ග්‍රෙගරි පාප්තුමා. ඉතින් මෙතුමා තමයි කලින් තිබ්බ ජුලියස් කැලෙන්ඩරේ නැත්නම් ජුලියස් සීසර් ඉතින් භාවිත කරපු කැලෙන්ඩරේ වෙනුවට දැන් අපි පාවිච්චි කරන මේ මුළු ලෝකෙම පාවිච්චි කරන කැලෙන්ඩරේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතුමාගේ උපත සිදු වෙලා තියෙන්නේ ඉතාලියේ බොලොඤ්ඤා නගරේ. ඉතින් ඒක සිහිපත් වෙන්නත් එක්ක තමයි මෙන්න මේ ස්ටැචු එක මේ පියස්සා මජෝරේදී ඉදි කරලා තියෙන්නේ. Okay guys ඔන්න ඉතින් පියස්සා මජෝරේ තියෙන තවත් තැනකට මම ආවා. ඉතින් ඔයාලට පිටුපස්සෙන් පේන ඇති මෙන්න මේ පිටුපස්සෙන් තියෙන ස්ටැචු එක. මේක සිම්බල් එකක් විදියට හරිම ෆේමස් මේ බොලොඤ්ඤා නගරයට. ඒ වගේම මේ වගේම තව පිළිමයක් තියෙනවා ඉතාලියේ මෙසිනා කියන නගරේ. ඉතින් මේ දෙකම එක හා සමානයි. ඉතින් මේක 1563ත් 1566ත් කියන කාලය අතරතුරදී තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිමෙන් අර්ථ කියන්නේ මුලින්ම කියනකො මේ පිළිමේ නම. ඉතින් මේ පිළිමේ නම තමයි ෆොන්තානා දෙල්ලා නෙප්චූන්. නෙප්චූන් කියන්නේ නෙප්චූන් කියන එක තමයි හඳුන්වන්නේ. නෙප්චූන් දෙවියන් නෙප්චූන් ග්‍රහලෝකයේ විදිහට හඳුන්වනවා. ඉතින් නෙප්චූන් අධිපතියා වෙන්නේ මූදට. ඉතින් ඒ හින්දාම තමයි මේ පිළිමේ ඔයාලට වෙනදී වටේ සැරසිරි වල ගොඩක් ඉන්නේ දිය කිඳුරියෝ ඒ වගේම මාළු ඒ වගේ දර්ශන ඒ වගේම මේක වතුර සම්බන්ධ කරගෙන හදලා තියෙන්නේ මේ මූදර අධිපති නෙප්චූන් වෙන හින්දා තමයි. ඉතින් මේකේ අර්ථ ගන්නන්නේ මූදර අධිපති දෙවියන් නෙප්චූන් වෙනවා වගේම ලෝකයට අධිපතිය නැත්තම් මේ ලෝකෙ කිතුණු ජනතාවට අධිපතිය පාප් වහන්සේ කියන එක පෙන්වන්න තමයි. ඉතින් මේ තියෙන්නේ ඒ පිළිමේ සංකේතවත් වෙන ඕකේ ගයිස් ඉතින් එහෙනම් thank you අපිව like කරන්න කමෙන්ට් කරන්න අපිට subscribe කරන්න අමතක කරන්න එපා අපිව. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ciao.